සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඔන්න නම් ගොඩ කාලෙකින් ඕගොල්ලන්ට මම අරගෙන ආවේ අද කොහොමද 2025 විදියට හරි ලේසියට YouTube channel එකක් හදාගන්න විදිය. එහෙනම් අපි ඉස්සෙල්ලාම යන්න ඕන ඔයගොල්ලෝ දන්නවා ඇති YouTube channel එක හදන්න නම් අපිට අනිවාර්යෙන් Gmail account එකක් තියෙන්න ඕනේ. Gmail account එකක් නැතුව අපිට YouTube channel එකක් හදන්න බෑ. එහෙනම් මම ඔයගොල්ලන්ට පෙන්නන්න Gmail account එකේ ඉඳලා කොහොමද YouTube channel එකක් හදාගන්න විදිය. ඔන්න මම මේ නම් ටික දානවා. දාලා ඉවරලා next. මේක තමයි අපේ Gmail account එකක් හදාගන්න විදිය. ඕකේ. ඕකේ. ඔයගොල්ලෝ මේ විදියට ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔයගොල්ලන්ටත් හදාන්න පුළුවන් මේ විදියට. දැන් මෙතන හදනකොට දැන් අපි සාමාන්‍ය Gmail account එකක් හදනකොට ඔයගොල්ලන්ට දෙනවා ඒකින්ම දෙනවා හදන්න පුළුවන් එක. මම මෙන්න මේක choose කරනවා. මේක දීප එක. හරිද? මම ඒක copy කරලා තියාගන්නවා මට ලේසියි. හරිද? ඊට පස්සේ මෙතන password දාන්න කියලා එනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඕන කැමති password එකක් දාගන්න. ටිකක් strong password එකක් එන්න ඕන. හරිද? ඔන්න මම දැම්මා. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් ඉල්ලනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ Gmail account එකක් හදනකොට ෆෝන් නම්බර් එකක් අනිවාර්යෙන්ම දාන්න ඕන. හරිද? මම මෙහි නම්බර් එක දානවා. ඕකේ. ඒ ෆෝන් නම්බර් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් එකට කෝඩ් එකක් ඉල්ලනවා. ඒ කෝඩ් එක ඔයගොල්ලන්ට මේකට අනිවාර්යෙන් දාන්න ඕන. මම කෝඩ් එක දැම්මා. ඊට පස්සේ ඔයගොල්ලෝගෙන් අහවි අනිවාර්යෙන්ම recovery email එකක්. ඔයගොල්ලෝට email එකක් තව තියෙනවා. මම එකක් දැම්මා. recovery email එකක් දැම්මා. මෙතන dot එකක් එන්න ඕන. හරිද? හරි. ඔන්න එහෙනම් මගේ Gmail account එක හැදෙලා ඉවරයි. ඕකේ. ඔයගොල්ලෝ පේනවා ඇති හරි ලේසි Gmail එකක් හදාගන්න. මොකද අනිවාර්යෙන් Gmail එකක් ඕන ඔයගොල්ලන්ට YouTube channel එකක් හදන්න. මේ account alert කියලා ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ පේනවා ඇති @recovery prawn පස්සේ එක මම ඇඩ් කරගන්නවා. දැන් ඔන්න එහෙනම් අපි YouTube එකට ගිහිල්ලා තියෙන. ඔයගොල්ලෝ පේනවා ඇති මම හදපු අලුත් Gmail එකෙන් මම දැන් YouTube එකට ආවා. මේ මෙතන පෙන්නනවා මේ එන්නකුරෙන් පෙන්නනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් ෆෝන් එකෙන් කරනවා නම් ෆෝන් එකේ Google Chrome එකට ගිහිල්ලා එතන setting වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් disturb mode එකට. disturb mode එකට දාගත්තට පස්සේ lap එකේ කරන වගේම තමයි. දැන් lap එකක් නැති කෙනෙකුට ෆෝන් එකේ ඔයගොල්ලන්ට පුළුවන් ෆෝන් එකේ disturb mode එක දාලා කරන්න. නැත්නම් lap එකක් තියෙන කෙනෙකුට මේ විදිහටම හදන්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මෙතන මේ n එක ගාව ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන යට යනකොට YouTube Studio කියලා. ඔය ස්ටුඩියෝ කියන එක ක්ලික් කරා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මම දාපු නම් ටික මෙතන ඇවිල්ලා තින්නේ. දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ channel එකේ මෙතන ඕන නමක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මම දානවා මේ අයින් කරලා හරිද? ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. පේනවා ඇති දැන් මම මේ නිකන් දැම්මේ නිවික් කුක් කියලා. එකක් අඩු කම්මෝ නිවික් කුක් කියලා. හරිද? දැන් මේ හරිය වැටෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේ නමකින් YouTube channel එකේ එහෙම channel එකක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට විතරයි මේක තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් create channel කියලා යන්න. තව එකක් ඔයගොල්ලන්ට මෙතනින් select picture එකකුත් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ YouTube channel එකට මොකක් හරි ෆොටෝ එකක් හදාගෙන තිනා. හරිද? නැත්තම් from computer නැත්තම් ඔය image එකක් හදාගෙන මම මේ දැනට
ඔයගොල්ලෝ ඉතින් ඒක ඒ වීඩියෝ මම ඔයගොල්ලෝ පස්සේ ගන්න මම මෙන්න දැන් මෙන්න මේ ඉමේජ් එක අපි කියමු මෙන්න මේ ඉමේජ් එක මම දාගන්නවා දැනට. ඕකේ. දාලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉමේජ් එක යනවා. පේනවා ඇති ඉමේජ් එක ආවා. ඊට පස්සේ create channel යනවා. ඕකේ. දැන් ෆොටෝ එක අරගෙන ඔයගොල්ලෝ පේනවා ඇති ඔන්න channel එක create වෙනවා දැන්. ඔන්න දැන් එනවා welcome to YouTube studio කියලා මෙන්න මේ වගේ page එකක් තමයි ඔයාට එන්න ඕනේ. ඊට පස්සේ ඒක දෙන්න continue. පේනවා දැන් continue දුන්නාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තමයි එන්න ඕන channel analyze මේ මුකුත් නැහැ. මොකද මේ අලුත් channel එකක් මේ පේනවා ඇති අලුත් විදිහට තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට යන්න ඕන මේකේ setting ටික හදා ගන්න ඕන. setting ටික හදාගන්න මේ මෙතන තියෙන යට setting කියන එක click කරන්න. ඕකේ. දැන් ඔයගොල්ලෝ ලංකාවෙන් channel එකක් හැදුවා නම් මේ මෙතනින් දාගන්න පුළුවන් ඒ country එකේ currency එක මම නම් දාලා තියෙන US dollar. ඊට පස්සේ ඔයගොල්ලෝ යන channel කියන එකට. channel කියන එකට ගිහිල්ලා මෙතනින් දාන්න country. දැන් ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නේ දැන් ලංකාවේ වෙනවා නම් මෙතන දාන්න පල්ලෙහාට ගිහිල්ලා select කරගන්න ශ්‍රී ලංකා කියලා දාගන්න. මොකද ලංකාවෙන්නේ හදන්න මෙතන තියෙනවා කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ ලංකාවේ මේ මෙතන keyword කියන්නේ දැන් ඔයගොල්ලෝගේ channel එක search කරනකොට set වෙන ඒවා මම මෙතනින් මේ keyword ඒ කියන්නේ channel එකේ අර tag වලත් එක්ක එන ඒවා තමයි මෙතට දාන්න පුළුවන්. ඒ කියන්නේ channel එක කවුරු හරි search කරනකොට ඔයගොල්ලන්ට එන දේවල් තමයි මෙතට දාන්න පුළුවන්. උන දැන් මම දානවා මේ හරිද? දැන් ඔය වගේ ඔයගොල්ලෝ දාන channel එකේ category එක අනුව ඔයගොල්ලෝ පුළුවන් මෙතන 500 දැන් category එක අනුව keyword ටිකක් දාන්න. හරිද? ඊට පස්සේ මම එක save කරනවා. ඕකේ. ආපහු යනවා මම setting එකට. ඕකේ. channel එක. මේ මෙතන තියෙනවා දැන් මේ basic info එක නේ මම හැදුවේ. ඊට පස්සේ යනවා advanced setting. advanced setting කියන්නේ වීඩියෝ එකක් දානකොට දැන් මෙතන වීඩියෝ එකක් දානකොට මේක හැමතිස්සෙම අහනවා. yes send this channel as made for kid. I mostly update contact that made for kid. ඒව දාන්න යන්න එපා. මෙතන දාන no set this channel not made for kid. හරිද? එතකොට ඔයගොල්ලෝ මෙතනින් set කරාට පස්සේ හැම වෙලේම change කර ඉන්න ඕනේ නැහැ. okay. මෙතන දාන ඔලොත් my contact මේ ටික දාන්න මේ ටික third party remove manage හරි. okay. ඊට පස්සේ යන්න මෙන්න මේක තමයි අවශ්‍යම දේ. මෙතන මේක අනිවාර්යයෙන් මේ ටික එම්බල් කරන්න ඕන නැත්නම් මොනිටයිසේෂන් කරන්න මුකුත් බෑ. මේ වීඩියෝ over 15 minute custom thumbnail මුකුත් දාන්න බෑ. මේක අනිවාර්යෙන් මෙන්න මේ ටික කරලා verify කරලා මේ ටික customer thumbnail අවශ්‍ය මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ phone එක නම්බරේ දාලා මේක verification අනිවාර්යෙන්ම කරගන්න ඕන. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මෙතන phone number එක verify කරන්න ඕන. මේක click කරාට පස්සේ phone number එක ගහන්නේවි. ගහන්න ඊට පස්සේ කෝඩ් එකක් ඒ ෆෝන් එකට කෝඩ් එක කාටද ඒ කෝඩ් එක දැම්මට පස්සේ මෙන්න මේ වගේ කොළ පාටට මෙතන enable කියලා ඒවි. තව එකක් තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. මේ යට ෆියුචර් එකක් තියෙනවා මේ. මෙතන වීඩියෝ වෙරිෆිකේෂන් ඕගොල්ලන්ට පුළුවන් මම ඒ channel එකේ link එක දාන්න මගේ පරණ වීඩියෝ එකක් ඇති. ඒ වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද එතන නම්බර් එක දාලා වීඩියෝ වෙරිෆිකේෂන් එක කරන විදිය. හරිද? එතන වීඩියෝ වෙරිෆිකේෂන් එක හරි වැලිඩ් ID එකක් හරි channel history එක දාන්න ඕනේ. මේ මෙතන ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් Apple contact claim external link video description embed live station create more live station daily create more short daily. අනිවාර්යෙන් මේ ටික ඔයගොල්ලෝ කරන්න ඕන. වීඩියෝ වෙරිෆිකේෂන් එකයි වැලිඩ් ID copy එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දාන්න ඕන. මේ පේනවා ඇති. take photo of valid ID like passport driving license a great quick access advanced feature after 2 months. Channel activate for following community guideline if sustainability channel history and will automatic delete your ID. ඒගොල්ලෝ delete ID එක කරන ඊට පස්සේ මේ මෙතන බලන්න කියවලා ඒ විදිහට කරන මම වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නම්. එතන කොහොමද ඒ ටික කරගන්නේ කියලා. ඕකේ. දැන් ඊට පස්සේ ඔන්න අපි channel එක එතනින් හදලා ඉවරයි. දැන් channel එක හදලා ඉවරයි. ඔයගොල්ලෝට logo එකක් හදා ගන්න ඕන. ඕකේ. logo එකක් ඔයගොල්ලෝ පුළුවන් ඉතින් හදා ගන්න. තම එකක් පෙන්නනම් ඔයගොල්ලෝ මේ කස්ටමර් එකට ගිහිල්ලා මෙතනින්
දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ channel එකේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මගේ channel එකේ ගියාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇති channel එකේ channel art එකක් කියලා එකක් තියෙනවා. ඕකේ. channel art එක. මෙන්න මේක තමයි channel art එක කියන්නේ. database community පේනවද මේ තියෙන්නේ මේ දාලා තියෙන channel art එක දැන් channel එක open කරාම ඔයගොල්ලෝ පේනවා ඇති channel එකේ මගේ තියෙනවා ඉස්සරහම මේ ලොකුවට එනවා මේ තියෙන්නේ මෙන්න මේක තමයි channel art එක. මේක හදන විදියත් මම YouTube එකේ වීඩියෝ දාලා තියෙනවා. ඒකේ link මම ඔක්කොම දාන්නම්. හරිද? ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ logo එකක් හදාගෙන YouTube channel එක පටන් ගන්න. දැන් මේකේ ඔයගොල්ලෝ channel එක හදලා ඉවරයිනේ. ඔයගොල්ලෝ හරි ලේසි ඊට පස්සේ වීඩියෝ දාන්න. දැන් මේකේ upload video මෙතන ක්ලික් කරලා වීඩියෝ දාන්න පුළුවන්. ඕකේ. දැන් 2026 25 වුණා කියලා කිසිම වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් තියෙන්නේ YouTube එකට මේ වීඩියෝ දාන විදියයි. ඉතින් ඒවල ඔක්කොම වීඩියෝ වල මම link ටික දානවා. ඔයගොල්ලෝ බලලා ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් මගේ අලුත් කෙනෙක් නම් මෙන්න මේ විදිහට තමයි YouTube channel එකක් හදන්න හරි ලේසි. ඔයගොල්ලෝ ෆෝන් එකෙන් වුණත් ලැප් එකෙන් වුණත් හදාගන්න පුළුවන්. එළම ඉස්සරහට ඔයගොල්ලන්ට ගේන්න කොහොමද YouTube එකේ වීඩියෝ එඩිට් කරලා වීඩියෝ දාන විදිහ ඒවා මම පොඩි වීඩියෝ කෑලි අරන් එන්න. ඕකේ. එහෙනම් මම හිතන වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.